ඔයා හිතනවා නම් පුද්ගල සම්බන්ධතාවයක් හින්දා නැත්නම් මොනවාම හරි සම්බන්ධයක් හින්දා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ බාහිර පරිසරයේ පුද්ගලයෙක්ගෙන් හරි බාහිර පරිසරයේ පුද්ගලයෙක්ගේ ඕනෑපාකම් වෙනස් කරලා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඔයා හිතනවා නම් ඒක අදම අතහැරගන්න. ඒ කියන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර අපි හොයන්නේ බාහිර පරිසරයෙන් නම් අපිට ඒකට ලැබෙන විසඳුම සර්ව සාධාරණීකරණය කරගන්න බැහැ. ඒ කියන්නේ අපි බාහිර පරිසරයෙන් බාහිර පුද්ගලයෙක්ගෙන් උත්තරයක් හොයන්න ගියොත් එහෙම ඒකෙන් වෙන්නේ ඒ මනුස්සයාගේ ඕනෑපාකම් අපි අපිට ඕන විදිහට වෙනස් කරගන්න හදන එක. ඒක කවදාකවත් මේ ස්වභාව ධර්මය පිළිගන්නේ නැහැ. ඒක හින්දා හොඳට මතක තියාගන්න. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේත් ඔයා ළඟමයි. ඒ කියන්නේ අපේ මේ මනසෙන් හදන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න වලින් ඔයාට උත්තරේ හොයාගන්න පුළුවන් වෙන්නේ මේ මනස හරහාම තමයි. ඒ කියන්නේ අපේ මයින්ඩ් එක හරියට අපිත් එක්ක සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම හරියට කරගන්න බැරි වුණොත් අපි හරියට ඒක ප්ලේ කරන්න දන්නේ නැත්නම් මේ මයින්ඩ් එක තව තවත් අපිව හිර කරනවා. ඒක හින්දා හොඳට මතක තියාගන්න. ඔයා ඔයාගේ මයින්ඩ් එක විශ්වාස කරන තාක්කල් ඔයාට හරි උත්තරයක් ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඔයා මයින්ඩ් එක විශ්වාස නොකර මයින්ඩ් එක හැසිරෙන විදිහ අධ්‍යයනය කරන්න. මයින්ඩ් එකට මොනවද මේ ඔයාගේ ප්‍රශ්නෙට මයින්ඩ් එක දෙන උත්තර මොනවද? ඔයාට ඕන උත්තරේ මොකක්ද කියන එක ඔයා හොඳට අඳුරගන්න. හැබැයි මයින්ඩ් එක දෙන උත්තරේ ඔයා ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. ඔයා ටික කාලයක් යනකම් මයින්ඩ් එක මොනවද දෙන්නේ? මොන වගේ උත්තරයක්ද ඔයාට දෙන්නේ? මොනවද ඔයාට කරන්න කියන්නේ? මොන වගේ උත්තරයක් හින්දාද ඔයා හිර වෙලා ඉන්නේ? ඒක මයින්ඩ් එකකින්ම ඔයා ප්‍රශ්න කරන්න. ඔයා මයින්ඩ් එකත් එක්ක ජීවත් වෙන්න. මයින්ඩ් එක ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. මනස ඔයාට හොඳ උත්තරයක් දෙනවා දවසක. හැබැයි මනසත් එක්ක සුහද වෙන්න ඔයා. ඒ කියන්නේ මනස කතා කරන දේ, මනස කියන දේ හොඳට ඇහුම්කන් දෙන්න. ඒකට උත්තර දෙන්න යන්න එපා. ඒ කියන්නේ ඒකට රියැක්ෂන් කරන්න යන්න එපා ඔයා. ඔයා ඒකට උත්තරයක් දෙන්න, රියැක්ෂන් එකක් දෙන්න ඒ වෙලාවෙම ගියොත් එහෙම ඔයා ඒ කරන්නේ